දවසක් මම ගෙදරටලා ඉන්නේ අපේ ගුරුනාන්සේ සම්පත් ගුරුනාන්සේ මට කතා කරා සුද්දා වැඩක් තියෙනවා මේ ඉක්මනට ගෙදරට වරෙන් කියලා. ඉතින් මම ගුරුනාන්සේලාගේ දේවාලය ගෙදරට ගියා. ගිහිල්ලා වෙලා එතන තව මහත්තයෙක් ඇවිල්ලා හිටියා. කොහමරි ගුරුනාන්සේ දෙන්න ලොකු කතාවක්. මම ඉතින් පැත්තකලා ඉඳගෙන හිටියා. ඉතින් වෙලා ඊට පස්සේ කොහමරි දැන් වැඩේ කතා කරගෙන ඉන්න මටත් ගුරුනාන්සේ ළඟට කතා කරලා ගියා. මෙයින් මගේ ගෝලයා මහත්තයෝ අපි දැන් තමයි වැඩේට යන්නේ. එහෙමයි කියලා ඉතින් මාවත් පොඩ්ඩක් උඩ තියලා අඳුන්වලා දුන්නා ඒ මහත්තයාට. බලන් ගියාම එයා පොලිසියක ලොකු නිලයක් දරන මහත්තයෙක්. එයාගේ වැඩකට තමයි දැන් අපි මේ යන්න හදන්නේ. ඊට පස්සේ මේ මහත්තයා ගියා. ඊට පස්සේ ගුරුනාන්සේ මට කතා කරලා කිව්වා දුව බඩු ගිලා ඇත්ත කරගනින් මේ වසියක් කරන්න තියෙන්නේ. මෙහෙමයි කියලා. ඊට පස්සේ මට කිව්වා නොයදුල් ගම්බිත් මේ බිත්තරයක් හොයාගන්න කියලා. කුළුඳුල් බිත්තරයක්. කුළුඳුල් බිත්තරයක් කියන සාමාන්‍ය ගම් කිකිලියක් ඉස්සෙල්ලා පළවෙනි පාර දාන බිත්තරේ තමයි. මේ බිත්තර සෑහෙන වටිනවා. මම විකුණලත් තියෙනවා වගේ අපේ මේ වගේ බිත්තර තිබිලා රුපියල් 5000ට 8000ට 15000ට විකුණලත් තියෙන වෙලාවල් තියෙනවා. හරිම කලාතුරකින් තමයි ඉතින් මේ වගේ බිත්තරයක් හොයාගෙන ඉන්නේ කට්ටිය. ඒ වගේ තමයි ඒ වගේ බිත්තර හොයාගන්නත් හරි අමාරුයි. ගොඩක් කට්ටිය ඉතින් රවට්ටලා දෙනවා බොරුවට මේ අලුත් පළවෙනි පාර දාව බිත්තරේ මේවයි කිය. ඒවා ගොඩක් වැඩවලට ගන්නවා. මම දන්න තරමින් ගුරුනාන්සේත් කියලා තියෙනවා. ගොඩක් වැඩවලට ගන්නවා. කොහොම හරි ඉතින් බිත්තරයක් නම් හොයාගන්න මට අමාරුන්නේ. මොකද අපේ පැත්තේ ගොඩක් අය ඉන්නවා. ගංගු කුළු ඇති කරන අය. ඊට පස්සේ දැන් මම මේ වැඩේ කරගෙන ඇවිල්ලා ඔන්න මම එනකොට අපේ ගුරුනාන්සේ යන්ත්‍රයක් ගන්න. මමත් ඒක පොඩ්ඩක් බලාගෙන දැන් මම වේලාසන තියා වැඩේට ලෑස්තුනාට ගුරුනාන්සේ මට කිව්වේ නෑ කොහෙද යන්නේ කියලා. මටත් ඒක අහන්න බැරුණා. ඉතින් ඔන්න දැන් මම ඇවිල්ලා සාමාන්‍ය 10 මාට ගුරුනාන්සේ ගෙදරට ගියා. ඒ ඉල්ලලා එහෙම රැට පතුත් කාලා ඒ කනගමන් තමයි මම ගුරුනාන්සේ අපි දැන් කොහෙද යන්නේ කියලා. ඊට පස්සේ තමයි ගුරුනාන්සේ යන්නේ කනත්තර කියලා. ඒකත් 12ට 12 මාට වගේ තමයි අපි පිටත් වෙනවා කියලා මේ කනත්තර යන්නේ. ඉතින් කනත්ත කිව්වට පස්සේ පොට්ටක් ඉතින් බය ආවා. කාටුණත් මම නම් දන්නේ මට නම් බය ආවා. ඒ හත්තේ පළවෙනි පාරට තමයි ගුරුනාන්සේත් කනත්තර යන්නේ. බය වෙනවනේ කාටුණත්. මට දැන් මැවිලා වෙනවා දැන් කනත්තේ කට්ටමල් මැදහාරි ඉනි පාන්දර කනත්තර යනවා. ඉතින් අර කියන්නේ ඉස්සරි දන් කියපු හොල්මන් කතා බලපු කතා දේවල් ඒ හැමදේම නිකන් උල්පලකින් වතුර එනවා වගේ තමයි අපේ මනසට ගලාගෙන ඉන්නේ. ඒක ඔයාලටත් වෙලා ඇති කියලා මම හිතනවා. මම ඉතින් උන්න පොඩ්ඩක් ඉතින් හදාගත්ත දැන් බය කියලා පෙන්නන්න බෑනේ. උනාරික යන්නේ ගුරුනාන්සේ කියන්නේ ඕන දෙයක් ඉතින් අවුලක් නෑ. බය නැතු ඕන අපාය කරුණා යන්න ඕන. ඊට පස්සේ උන්න දැන් මම එල්ලේ වෙලාව ගිහලා දැන් අපි පිටත් වුණා. පයින්ම තමයි ඒ වාහන වල ගියෙත් නෑ. හරියටම කොමරත් ගුරුනාන්සේලා ගෙදරින් යද්දී 12 පහ වුණා. ඊට පස්සේ 12 පහ වෙලා ඉවරලා හොන් දැන් ගිහිල්ලා දැන් කනත්ත තියෙන්නේ අපි පාර අයිනමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට කනත්ත පාර අයින දිනවා වල් වැදිලා කවුරුත් ඊටත් පේන්නෙත් නෑ කනත්තේ නේ. තරමට අපේ උස්සටත් වැඩි උසර මාන පඳුරුයි ලොකු කට පඳුරුයි ඔබ තමයි දැන් තියෙන්නේ. ඊට පස්සේ අපි කොහොමදත් කියලා කනත්ත මැද්දය වැඩෙන්න ගියා ටික. ඒ හරිය තියෙනවා සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් විතරදී මිනිහක් වල්ලා බලුත් වලක්. ඊට ගුරුනාන්සේ ගා මෙතන හොඳයි වැඩේ කියලා. අපි වැඩේ ලෑස්ති වුණා. ඊට පස්සේ මට කිව්වා සුද්දෝ දැන් මේකේ වැලේ දපණ දානවා. දපණ දානවා මොතරද්දි වට පිටාව පොඩ්ඩක් වෙනස් වෙයි. බඩ දත්ත බද්දේ. ඔතනින් එහාට ටිකක් හෙල්ලෙන්න එපා.
කියලා ඉතින් බලවට සීමාවකුත් දැන් ආරක්ෂා කරලා මට ගොතනින් එහාට අඩියක් තියන්න එපා මොන දේ වුණත් මෙතනටලා ඉඳපන් මොකද ඔබේ අතේ තමයි මගේ ජීවිතෙත් තියෙන්නේ පොඩ්ඩක් එහා මෙහා වෙලා බය වුණොත් එහෙම දැන් මම වේලාසන තියාම වැඩේට ලෑස්ති වුණාට අපේ ගුරුනාථ මට කිව්වේ නෑ කොහෙටද යන්නේ කියලා මටත් ඒක අහන්න බැරුණා ඉතින් දැන් මම රැවලා සාමාන්‍යයෙන් 10 මාට ගුරුනාථලා ගෙදරට ගියා ඒ ඉල්ලලා එහෙම රැට පතුත් කාලා ඒ කනගමන් තමයි මම ගුරුනාථ අපි දැන් කොහෙද යන්නේ කියලා ඊට පස්සේ තමයි ගුරුනාථ යන්නේ කනත්තර කියලා ඒකත් 12ට 12 මාට වගේ තමයි අපි පිටත් වෙනවා කියලා කිව්වේ මෙහෙන් කනත්තර යන්න මම ඉතින් කනත්ත කිව්වට පස්සේ පොට්ටක් ඉතින් බය ආවා කාටවත් මම නම් දන්නේ මට නම් බය ආවා ඒ හත්තේ ඉතින් පළවෙනි පාරට තමයි ගුරුනාථත් එක්ක කනත්තර යන්නේ බය වෙනවනේ කාටවත් දැන් නැවිලා වෙනවා දැන් කනත්තේ කට්ටකල් රිව්වේ මධ්‍යහාරි මේගිනි පාන්දර කනත්තර යනවා කියන්නේ ඉතින් අර කියන ඉස්සරින් දන් කියපු හොල්මන් කතා බලපු හොල්මන් කතා හපු දේවල් ඒ හැමදේම නිකන් උල්පදකින් වතුරනවා වගේ තමයි අපේ මනසට ගලාගෙන ඉන්නේ ඒක ඔයාලටත් වෙලා ඇති කියලා මම හිතනවා මොකද ඉතින් උන්න පොඩ්ඩක් ඉතින් හදාගත්ත දැන් බයයි කියලා පෙන්වන්න බෑනේ ගුරුනාථෙක් යන්නේ ගුරුනාථෙක් යන ඕන දෙයක් ඉතින් අවුලක් නෑ බය නැතු ඕන අපාය ගුරුනාථ යන්න ඕන ඊට පස්සේ උන්න දැන් එහෙම වෙලදී වෙලාව කියලා උන්ට අපි පිටත් වුණා පයින්ම තමයි ඒ වාහන වල ගියෙත් නෑ හරියටම කොමරත් ගුරුනාථලා ගෙදරින් යද්දී 12 පහ වුණා ඊට පස්සේ 12 පහ වෙලා ඉවරලා හොඳන් ගියා ගිහලා දැන් කනත්ත තියෙන්නේ අපි පාර අයිනමයි තියෙන්නේ ඊට පස්සේ අපි ටික කනත් පාර අයින් දිනවා වල් වැදිලා කවුරුත් හිටත් පේන්නෙත් නෑ කනත්තේ නේ තරමට අපේ උස්සටත් වැඩි උසර මාන පඳුරුයි කුණු පඳුරුයි ඔබ තමයි දැන් තියෙන්නේ ඊට පස්සේ අපි කොමඩත් කියලා කනත්ත මැද්දෑවට එන්න ගියා ටිකක් ඒ හරිය තියෙනවා සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් විතරදී මිනිහා කොල්ලා වලුත් වලක් ගුරුනාථ ගාව මෙතන හොඳ වැඩේට කියලා අපි දැන් වැඩේට ලෑස්ති වුණා ඊට පස්සේ මට කිව්වා සුද්දෝ මම දැන් මේකේ වැලේ දපණ දානවා අපිට දානවා මොතරද්දි වටපිටාව පොඩ්ඩක් වෙනස් වෙයි අපිට දාද්ද බද්දෙයි එතනින් එහාට අඩියක් හෙල්ලෙන්න එපා කියලා ඉතින් වලවට සීමාවකුත් දැන් ආරක්ෂා කරලා මට ගොතනින් එහාට අඩියක් තියන්න එපා මොන දේ වුණත් මෙතනටලා ඉඳපන් මොකද ඔබේ අතේ තමයි මගේ ජීවිතෙත් තියෙන්නේ පොඩ්ඩක් එහා මෙහා වෙලා බය වුණොත් එහෙම මේ වැඩේ හරියට වෙන්නේ නැහැ මට කොට එන්න වෙන්නේ නැහැ කිව්වා එහෙම කිව්වට පස්සේ මට දැන් දිලෝ රත් වෙලා ගියා දැන් මොකද්ද මේ කියලා හරියට දන්නේ නැහැ විස්තරයක් මොකද්ද කියලා වෙන දේවල් දන්නේ නැහැ ඊට අර්ථවත් දේවල් එන දේවල් ගණන් ගන්න එපා කිව්වා ගහකොළ පරිසරය වෙනස් වෙයි කිව්වා ඊට පස්සේ මම දැන් ගුරුනාථේ වලුඩ බුදිය ගත්තා රත් වෙලා වටපිට බලනවා මට පිස්සු වගේ දැන් ඉතින් ආයේ කෙලිම ගුරුනාථ දිහානේ බලන වටපිටාව දැන් මට බැලෙන්නේ ඒ තරමට මාත් බය වෙලා හිටියේ කොහොමද ගුරුනාථ ටිකක් කියලා ඉතින් වලුඩ මැතුරුවා හැංගුනෙත් නෑ මට පොදුරුණා වගේ නේ හරි ඊට පස්සේ මම විනාඩි 20ක් විතර මතුවලා බිත්තරේ ඉල්ලලා බිත්තරේ ඔලුඩින් අල්ලගෙන ඉසර උඩින් තියාගෙන ආයෙ පපුවට තියලා එහෙම කර ගොඩක් කළා මතුරුවා ඒ මතුරුවා ඊට පස්සේ බිත්තරේ එහෙම වලනගින් තියාගෙන සූරේ එල්ලගත්තා සූරෙත් එල්ලගෙන සූරේට වත්ති කියලා මතුරුවා එල්ලලා සූරේට නූල්
තුන්නූල් පොටක් දුක තිබ්බ ඒ කරගෙන සුරේට දෙල බැන්ද සුරයකින් බැටග බිත්තරේ ගුරුනාන්සේ ඔලුඩොලින් වලඩොලිය විසික් කරන විසික් කලා විතරයි පොඩ්ඩ පොඩ්ලින් වට පිටම වෙනස්සෙන වගේ දවන උන්නාද බලපන් හඳ කියලා එවෙලේ හොඳර හඳ පායලා තිබ්බේ හඳ එක පාට්ටෝනික වලාගුඩින් විනාඩි 5කට 10කට වගේ වැහිලා ගියා ඒක මම දන්නේ නැහැ ඉතින් සාමාන්‍ය පරිසරයේ වෙනස්කමක්ද නැත්නම් මේ කරන වැඩේට මොකක් හරි ඒ වගේ සම්බන්ධ දෙයක්ද කියලා මට තේරුණේ නැහැ හඳ එහෙම වැහිලා ගියා ඒ ඊට පස්සේ ඉලහ ගුණා කිව්වා හොඳට බලන් ඉන්න කිව්වා වටපිටා දේවල් ගැන හිතන්නත් ඒවා කිව්වා මම මතක වෙලා මාව එකපාරට දල්දලුනොත් එහෙම බොය කහවතුරකින් මාව නාවහන් කිව්වා මොන දේ වුණත් කහවතුරක අතරින්ට එපා ගෝ සීමාවෙන් එළියට පනින්නත් එපා මට දැන් ඒ කියන දේවල් ඇහෙන්නේ නැහැ මම වටපිට බල ආර විදිහට මම බය වෙලා කියලා ඒක අදාගත්තා ගුරුනා ඉන්නවනේ මම ටිකක් වෙලා ගියාලා දැන් ගුරුනාගේ සද්ද නැතුණේ වට මතුරුනේ ගහුනෙත් නැහැ මම බැලුවා ළඟට ගිහිල්ලා ගුරුනා S2 වහගෙන හිටියේ ඊට පස්සේ වලින් ගැස්සිලා වගේ S2 ගෑරියා S2 ගල්ලා අර දත් පිටි කාගෙන වගේ තරතඬුලාගෙන මට තේරුණා වැඩේ තමයි කියලා කහවතර නාල මං කරපු ඉතින් කහවතරක එහෙ ඉඳන් දෙපොළ වෙනකම්ම කහවතර ගිහිසා ඒ ඊළඟ තප්පරයක් දෙයක් ඇද්දී ඔන්න වටම ගාලේ වෙලා නැගිට්ටා අමාරුයි මාර නැගිට්ටි සමාර නැගිට්ටවා කියලා හරි සුද්ද වැඩේ කියලා බොහොම කනත්තෙන් ඉල්ලෙල බැංකුව දැන් කී දෙයකට බයින්න එපා ඉල්ලලා මම දැන් ඔන්න දැන් මීට මට පිට බල බැස්ස එළියට එළියට බැහැලා මට කිව්වා කොහොම විනා කියලා ගුරුනාන්සේ ආයේ වල දිහා බලන්නේ නැත්නම් නොපිටට ඉඳගෙන අර ගෙනාවු සුරේ තියෙනවා ඒ සුරේ ගහුවා වලේ පස්සස්සේ ගහලා ඉවරලා එහෙම පස්ස බලන්න නැතුව ආවා දැන් කොහොම මම පස්ස බලන්න එපා එහෙමයි කියලා මොන්න ඉතින් ගියා ගිහිල්ලා දේවාල ගිහිල්ලා තෙල් ටිකක් තුල්ල ගාලා ඉවරලා මටත් නූලුකුත් දැම්මා ඊට පස්සේ අවුලක් වුණේ කොහොම හරි වැඩේ හරි ගිහිල්ලා තිබ්බා මොකද අපෝ මහත්තයා මේ ආය දවසක පොරේ දවස් 4කින් 5කින් වගේ ඇවිල්ලා තිබ්බා වැඩේ හරි ගියා මෙහෙමයි ඒ කරපු වැඩේ ඉතින් අපිට ප්‍රශංසා කරලා ඉවරලා ගුරුනාන්දරත් නම් කිසි මුදලක් දුන්නා දැක්කේ නෑ ඊය ගන්න විතරයි ගුරුනාන්දරක් මොකටද ගෙනත් දුන්නා අපි ගුරුනාන්දෙන් බොන්න කිව්වොත් නම් ආයි පිස්සු තමයි ඊට පස්සේ ඒකෙන් ඉතින් මටත් යම් විදිහක් කම්මන ගුරුනාන්දේ ඉතින් තමයි ඒ වැඩේ උනේ ඉතින් ඔයගේ ගොඩක් වැඩ කරලා තියෙන ගුරුනාන්දෙත් එක්ක ගුරුනාන්දෙත් හොඳ වැඩකාරයා ඔය කතාව කොහොම තමයි ඉවරුනේ මොකද මේක මම ලැබු ලොකු අත්දැකීමක් ගුරුනාන්දේ ඒක කනත්තක රෑ දෙකට හරියම ගිහිල්ලා ඔයගේ වැඩ කරගෙන ඉතින් හිතා ගන්න අමාරුයි ඒ වෙලාවේ දැනන හැඟීම මේ කතාව මෙහෙම කිව්වට ඒක ඒ වගේ දෙයක් ළඟට ගිහිල්ලාම තමයි අත්දෙකින්න ඕනේ ඉතින් යාළුවනේ අපි තවත් අලුත් කතාවක හම්බෙමු එහෙනම් ඉතින් අපේ කතාව අදින් අවසන් වෙනවා ඉතින් ඔයාලා මේ කතාවට කැමති නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න බැනලා හරි ගමන්නේ මෙලෝ රහක් නෑ හරි කියලා හරි ගමන්නේ කමෙන්ට් එකක් හරි දාන්න තව කෙනෙක්ට බලන්න හරි ෂෙයා කරන්න එහෙනම් ඉල්ලන්න ජය වේවා